අපිත් එක්ක අද අපි අම්මා ගෙදර ඇවිල්ලා මේ ඉන්නේ. සුදුමැණිකව බීච් අරන් යන්න කියලා තමයි මේ අපි දැන් ලෑස්ති වෙන්නේ. බලන්නකෝ අද මොකද වෙන්නේ කියලා. අපි දෙන්න කොහෙද යන්නේ? හලෝ. බීච් යන්න නම් හරිම කැමතියි මගේ සුදුමැණික. ඉතින් බලන්න කියලා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. හැබැයි ඉතින් බීච් එකට ගියාට පස්සේ කොහොමද කියලා අන්තිම වෙනකම් බලන් ඉන්න. ආතෙන් අපිත් එක්ක බීච් එකට යන්න. අපි ලයික් කරන්න. යනවා නෑ අපිවත් එක්කගෙන යන්නේ. අපි යන්නේ. අද මගේ අම්මා තාත්තත් එක්ක තමයි බීච් යන්නේ. සුදුමැණිකගේ තාත්ති නම් අද නැහැ. සුදුමැණිකව බීච් එකට කලින් එක්කන් ගිහිලා තිබුණට හැබැයි මේ අද යන තැනට වරුදු 1මාරකට විතර පස්සේ තමයි මේ ආයෙමත් අපි යන්නේ. කලින් මං එදා ඒ ගත්ත වීඩියෝ එක බලද්දි දැන් හිතුනේ අනේ මගේ සුදුමැණික කොච්චර ඉක්මනට ලොකු වෙලාද කියලා. ඔයාලත් ඒ වීඩියෝ එක තාම දැක්කේ නැත්නම් ගිහින් බලන්න. ගොඩ දෙනෙක් දන්නවත් ඇති. දන්නේ නැති අයට ආයෙමත් කියන්න. මේ අපි ආවේ මෝරවල බීච් එකට. ඉතින් බලන්නකෝ මෙතන බීච් එක කොච්චර ලස්සනද කියලා. අද ඉරිදා නිසා ගොඩ දෙනෙක් මෙතනට අපි ඇවිල්ලා හිටියේ. ඒ වුණාට අපි හිතුවේවත් නෑ මෙච්චර මොහොත අද සැර ඇති කියලා. අද ටිකක් මොහොත සැර වැඩි. ඉතින් නාන්න කියලා ආවට සුදුමැණිකව ටිකක් නාවන්න කියලා ආවට ඒ වුණාට ටිකක් අද මොහොත සැර වැඩි නිසා ටිකක් ඔය මග ඇර තමයි මේ හිටියේ. අපි කලින් මෙතනට එද්දි සුදුමැණික ගොඩක් චූටිනේ. දැන් ඉතින් එයාට ටිකක් තේරෙනවනේ. ඉතින් එයා හැමතිස්සෙම ගොඩක් හැමදේම විමසිල්ලෙන් බලන්න තමයි දැන් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් බලන්නකෝ එහෙට මෙහෙට ඇවිද කරන දේවල්. පොඩි බොරුවක් කියලා ඉඳගත්තත් එයාට ඕනේ වතුර පාගන්නමයි. අපි මේ ඉන්න තැන වෙනදට නම් වතුර ටිකක්වත් නැහැ. ඒ වුණාට අද නම් බලන්නකෝ තියෙන වතුර. ඔයාලා කලින් වීඩියෝ එක දැක්කේ නැත්නම් ගිහින් බලන්නකෝ. ඒකේ තියෙනවා මේ හරිය කොච්චර ලස්සන වැලි පොළවද තියෙන්නේ කියලා. අද නම් සුදුමැණිකගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම එයාව වතුරට එක්කගෙන ගියා. ඒ වුණාට ඇත්තමයි වතුරේ ඉන්න බෑ. එච්චරටම රැල්ල එනවා වැඩි, සැර වැඩි. අපිව ටිකක් එහෙට මෙහෙට පෙරලෙන්න බලනවා. ඒන රැල්ලේ සැරට. ටික වෙලාවකින් අපි ගෙදර යන්න කියලා ගොඩට ආවා. මොකද එන්නම මොහොත සැර වෙනවා. මම නම් ඇත්තටම මේ මොහොතට ආස වුණාට ටිකක් මොහොත සැර දවසට නම් මොහොත ළඟ ඉන්න හරි බයයි. ඒක චූටි කාලේ ඉඳන්ම මගේ නම් තියෙන එකක්. ඉතින් ඔයාලත් එහෙමද? ඉතින් ඔන්න අපි දැන් මේ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් එන්න. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.